be positive වෙන්න I smart කියන සංකල්පයම අවශ්‍යද නැත්නම් දැන් අපිට පුළුවන් මේ වටපිටාවේ තියෙන මොකක් හරි දෙයක් ධනාත්මකව හිතලා ඒ සම්බන්ධව අපි ධනාත්මකව හිතුවොත් අපිට ඒ වටපිටාවත් එක්ක ධනාත්මක වෙන්න පුළුවන්. ඔව් දිනිත්‍ය අනිවාර්යයෙන්ම එහෙම වෙන්න පුළුවන්. ඒකයි අපි මේ concept එකක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ concept එක ඇතුලේ ඕන කෙනෙක්ට තමන්ගේ අවට තියෙන දෙයක් එක්ක හිතලා තමන්ගේ යාළුවෙක් එක්ක හිතලා පොසිටිව් වෙන්න පුළුවන්. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් දිනිත්‍ය. I smart එකෙන් be positive සංකල්පය දෙනකන් මේ මෙච්චර කාලයකට ඔයාට ඒදී හිතිලා තියෙනවද? ඇත්තටම නැහැ. ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ? ඇත්තටම ඒ ගැන අදහසක් නැහැ. අපේ මනසට සිතිවිල්ලක් ඇති වෙන්න නම් ඇත්තටම මොනවා හරි හේතුවක් තියෙනවා. ඔව්. සහ මූල බීජයක් තියෙනවා. මොනවා හරි දෙයක් ඔයාට දැක්කම be positive ධනාත්මකයි කියලා හිතුනොත් විතරයි ඔයාගේ මනසින් හැමතිස්සෙම be positive කියලා හිතෙන්නේ. දැනට ඔයාලා I smart එක දැක්කොත් ඔයාට භාණ්ඩයක්වත් කිසිම දෙයක් මතක් වෙනවද? නැහැ. ඔයාලට මතක් වෙන්නේ මොකද්ද? be positive කියන එක විතරයි. be positive කියන එක විතරක් මතක් වෙනවා නම් ඔයාගේ මනස ඇතුලෙන් be positive කියන්නේ මොකද්ද? ධනාත්මකයි කියන එක. ඔයාලගේ මුලින්ම be positive කිව්වහම ඔයාලට මතක් වෙන්නේ blood group එක නිසා. අපේ මේ සංකල්පය ඇතුලේ ඒ blood group එක කියන සංකල්පය අපි බිඳහැරෙනවා. යම් කෙනෙක්ට be positive කිව්වහම මතක් වෙන්නේ blood group එක. නමුත් O positive වුණා O negative වුණා B negative වුණා I am B positive. එතකොට මේ සංකල්පය ඇතුලේ blood group එක කියන එක B positive කියන එකෙන් බිඳ හෙලලා ඔයාගේ ඇතුලේ I smart එක දැක්කම positive vibe එකක් මේ වෙද්දි ඇති වෙලා තියෙනවා. ඇත්තටම ඔයාගේ ඇතුලේ B positive කියන සංකල්පය ඇතුලේ ධනාත්මක චින්තනයක් මේ වෙද්දි යම් මට්ටමකට develop වෙලා තියෙනවා. එතකොට මේකෙන් ඔයා වැඩක් ගන්න නම් මේකෙන් ඔයා ප්‍රතිඵලයක් ගන්න නම් ඔයා හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ මේ be positive කියලා ඔයාට මනසට දෙයක් එද්දි උදේට හවසට දවල්ට යම් ඒ දේ දකිද්දි අපේ I smart එක දකිද්දි එන්න නම් හැම වෙලේම මම ධනාත්මකයි කියන චින්තනය එන්න ඕනේ. ඒක විහිළුවකට අරගෙන ඔයා හිතන්න ගත්තොත් ඒක blood group එකට සම්බන්ධ කරලා ඔයාට හිතන්න ගත්තොත් කවදාවත් මේකේ ප්‍රතිඵල ලබන්න බෑ. මේකේ ප්‍රතිඵල ලබන්න නම් ඔයා be positive කියන සංකල්පය be ධනාත්මකයි කියන සංකල්පය ඔයාගේ self experience එකෙන් ගන්න ඕනේ. ඒක කාටවත් කියන්න අවශ්‍ය නැහැ. ඒක දැක්කම තමන් positive vibe එකක් ගන්නව නම් ඔයාට ධනාත්මක වෙන්න පුළුවන්. එතකොට මේ වෙද්දී I smart දැක්කම ඔයාට මතක් වෙන්නේ මොකද්ද? be positive නම් ඔයාගේ සංකල්පය හැදෙන්නේ. ධනාත්මක වෙන්න. ඔයාගේ ඇතුලෙන් develop වෙන්න ඕනේ මම ධනාත්මකයි කියන්නේ. අන්න ඒ සංකල්පය තමයි අපි මේ සමාජගත කරන්න I smart එකෙන් try කරන්නේ. මේක යම් තැනක යම් කෙනෙක්ට පිස්සුවක් වෙන්න පුළුවන්. නමුත් ඒක self experience එකෙන් ඇත්තටම දිගටම හිතලා be positive කියලා හිතලා යම් කාලයක් මත experience එක ගත්තාම ඔයාලට ඒක automatically ඔයාගේ life එක වෙනස් වෙනවා. ඉතින් දිනෙට be positive කියලා හිතුවොත් ඊට පස්සේ ඔයාට ධනාත්මක සිතුවිලි එනවද ඍණාත්මක සිතුවිලි එනවද? ධනාත්මක සිතුවිලි තමයි එන්නේ. ඉතින් දිනෙට I smart කියලා හිතුනොත් be positive කියලා හිතනොත් ධනාත්මක සිතුවිලි එනවනම් ඔයාගේ ප්‍රශ්නට උත්තරේ ලැබුණා නේද? ඔව් අනිවාර්යෙන්. ඒ කියන විදිහට I smart නම් be positive. එතකොට be positive වුණොත් luxury life එකක් ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා, වටපිටාවේ අපි හිතන දේවල් ධනාත්මක වෙනවා. එතකොට ධනාත්මක සිතුවිලි පහළ වෙනවා. මම හිතනවා මං හිතපු විදිහ හරි ඇති කියලා. ඔව් ඒ වගේම තමයි එහෙම ලක්සරි ලයිෆ් එකක් ගත කරන්න මේ ප්‍රශ්න වලට උත්තර හිතන්න ඔයාට වයිබ් එකක් දෙන එකක් තමයි පොසිටිව් කියන සංකල්පය. ඒ පොසිටිව් කියන සංකල්පය ඇති කරන්න අපි උත්සාහ කරා අපේ concept එක ඇතුලේ. Tamanට ඒ ලක්සරි ලයිෆ් එක අවශ්‍ය නම් පොසිටිව් විදිහට හිතන්න ඕනේ. පොසිටිව් විදිහට හිතන්න අපේ සිතුවිල්ල ඇති කරන්න අපි concept එකක් තියෙන්න ඕනේ. එකම දෙයකින් අපිට හැමතිස්සෙම පොසිටිව් කියලා ඇති වෙනවා නම් ඔයාගේ
ලයිෆ් එක අනිවාර්යෙන් ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ඒ අර කීප කන්සෙප්ට් එක තමයි I smart නම් be positive. අනිවාර්යෙන්.